සීයා ගාවට. ගංගාරාමේ වදින්. කත ගහන්න කිය කත. වෙනපන් මූණ තලා ගන්න තු මට කියලා. වෙනපන් සීයාට. දැන් උම්ම ගත්තා. උම්ම ගත්තේ. තෝල්නේ උම්ම ගත්තේ. බලානේ मैं मुद्दे में මම අපේ පොල්ලෝ මේ අය නැති දවසකට බලන්න තේරෙන්නේ. ආව් මිටි කුරු මිනියෝ. මේ අය නැති දවසක කාටවත් රස්සාවනේ අක්මීම නෑ. අපේ ගල්ලට වත්ත. ඒ ලයින් එකට මල්ලන්නේ කොල්ලනේ. ඔව්. ආගේ දාද මානව ඉස්කෝලේක ගත්තාලුවා. ඇත්තේ මට දලියුත් කොල්ල. ඉන්ටර්වල් එක දාන්න. මේ හොඳේ. මේ මිනිස්සු මරමදායි කාලිය. අත්තරාමේ. නාගින් දවස් එක දෙන්නේ නැහැ. තාත්තෝ ධම්ම කොල්ල. දැන් උමක තුනේ මාමට. ඉස්සරහට. ගම්මට ඉන්න. මොකද ආපහු පස්සට. මොනෝද වරන්න? බලා මේ තව ඉස්සරහට ඵලයක්. මේ පැත්තෙන් වල. ඒ මොකද නංගින්නේ මේ? අන්නරු පිටිපැත්ත මුද. මේ වල ඉස්සරහට මේ පැත්තෙන් අදේ. බෑ. ඔය. බලමු මේ පැත්තෙන් අරයි මගේ ඉස්සරහට. බෑ දැන් ඔහෙ දන්න කොල්ලෝ නැතුව තව ටිකක් වෙලා ගිහිල්ලා. ඔය පැත්ත තේරෙන්නේ නැහැ. ඔල්ලට නැගලින්න දැන් අවුතට හොඳ පීන්ති ගිහිල්ලා උඹ දෙකකට පාවින්නේ පාපුතේ මේ මුත්තේ ඉන්නවා. මුගේ කැත නම් ඉන්නේ කියලා. ගෞම වගේ. අගේ සම්පූර්ණ දේවල් පුතේ බොට තමයි දෙන්නේ. අම්මා මුළු ගුරුකම් ඔක්කොම දෙනවා. මගේ ගෙදර තියෙන දෙරම පොට් එක පොට සබර මහාද කෙප්පා දෙනවා. ඒ නෑ මූ මැරනවා හෙට. මූ හෙට මැරනවා මේක පුතේ අපේ මුත්තේ මන්තේ පායකුරුවක් දීලා නෑ. ආවෝ බලකුරවක් දෙන්නේ නෑ. ඉඳන් බෝමින්දපන් අපේ මුත්තේ ගුරුකමක් කරා මැරනවා. මන්ත්‍රවල බලපෙන්නන්නේ. බොහොම හොඳයි මුත්තේ. පුතේ උඹ අයිලි ඉන්නපන් දැන් අතරපන්. ඔයාලට බොන් දැනගන්නේ. දැන් මුත්තා මොකද කරන්න හදන ගුරුකම? බොන් දැනගන්න පුතේ අපේ මුත්තයි මන්ත්‍ර තියෙන්නේ. ඔය දන්නේ. නාස්ති. බොම් මදෙමු. ආත්මයි මුත්තයි ඔය මන්ත්‍රේ කතා ඒ උඹලා දෙන එක කතාව නේ මචං. ආත්මයි මුත්තයි මන්ත්‍ර ගැන කතා කරලා මම අල්ලපු කාමරේ අල්ලපු කානේ. අල්ලපු කාමරේ. ඒපාර මුත්තයි කිව්වා මෙන්න මේ මන්ත්‍රේ ඔබ කියාපන්නේ බලා මේ මූ වගේ බොම් මූරුවේ ඒ ඕක දෙන්න මොකද කතා කරන්න උත්තර නෑ නේ ඒක උඹේ පාඩු බීද මුත්තයි කිව්වා මෙන්න මේ මොකද තමයි පස්සට ඕන් කාරි මනකාරි පුක්කාර පෙරිතු මනක් කියලා අතට તો ඕඩිය කරගන්න ඵලයන්ද ඊළඟට ගිහිල්ලා ගෙදර ගිහින් කියාපන් ආත්තම් මත මොකද ආතම මුත්තගේ මන්දර බූරුවෝ මුත්තගේ මන්දරේ ඔච්චර බලගතිය අර ඒක මොඩ වැඩ නෑ නේ මුත්තේ ඒක නැතිද ඔව් මචං අපිට පැංගිනවා අන්න හරි ඉතින් ආතට තකරන් යමු